පොඩක් යොමු වෙන්නේ නැත්තේ. මේක මේ මිනිස්සුන්ට දැනුවත් නැතිකම. දැනුවත් නිසියාකාරව කරගන්න ඕන පුළුවන් තරම් තමන්ගේ ශ්‍රමය භාවිත කරන්න ඕන මේ වැඩවල. එළියටම මිනිස්සු දාගෙන කරනවා. ආයුබෝවන් සුබ දවසක්. අපි අලුත් වගාවක් එක්ක එහෙම නැත්නම් පේර වගාවත් එක්ක තොරතුරු බෙදා ගන්න හදන්නේ. ඒතකොට අලුතෙන්ම පේර වගාව පටන් ගන්න එක්කිනෙකුට පේර වගාව පටන් ගන්න කොහොමද කියලාද කියලා දෙන්න හදනවා. ඒතකොට ඒ සඳහා අපිට දැනුම් බෙදා ගන්න ඉන්න අපේ චන්ද්‍රදීර මහත්තයා. ඒතකොට චන්ද්‍රදීර මහත්තයා මම ඉස්සරෝම අහන්නම් ඔයාගෙන් පේර වගාවකට ලංකාවේ තියෙන සුදුසු පේර ප්‍රභේද මොනවද? ඒ පේර වර්ග දැනට තියෙන්නේ ඇපල් පේර එකයි, කියන්නේ කිලෝ පේර වල ඇපල් පේර එකයි, පුත්තලම් පේර එකයි. දැන් අපි නම් ගොඩාක් දැන් මේ නිගමනය කරලා ඉන්න තියෙනවා ඇපල් පේර එකයි පුත්තලම් පේර එකයි දෙක එකට ක්‍රොස් වෙලා තියෙනවා. ඒ කියන්නේ පරාගණය වෙලා එකතික්ක වර්ගයක් තියෙනවා. ඒ වර්ගය තමයි දැන් දැනට හොඳ ශක්තිමත් වෙලා තියෙන්නේ. එතකොට චන්ද්‍රදීර මහත්තයා මේ දැන් පේර වගාවකට අපි පැලයක් තෝරගද්දි. එතකොට කොයි වගේ අවස්ථාවක පැල කියන්නේ අපි තවානක් දාගන්න එකද හොඳ කොහෙන් හරි තවානකින් පැල කියන එකද හොඳ පැලේ කොයි අවස්ථාවෙත් තියෙන්නේ? ගොඩාක් දුරට සුදුසු තමන්ට පැල තමන්ම හදාගන්න. තමන්ම හදාගන්න. කොහොමද හදාගන්නේ? බීජ වලින්. බීජ වලින් ගන්න පුළුවන්. හොඳ මේ පැසු පේර ගෙඩියක් කියනලා පේර ගෙඩියක් තමන්ට අවශ්‍ය ප්‍රමාණය කරලා මේ ඇට ටික අරගෙන බීජ ටික අරගෙන තවන් දාගන්න. වැලි තවානක දානවා ගොඩක් හොඳයි. සිව් වැලි තවානක තවන් දාලා පැලවෙනකොට සාමාන්‍ය අඟලක් එකමාරක් විතර පැල ඉස්සෙනකොට මේ අපිට පොට් කරගන්න පුළුවන්. බඳු ගත කරගත්තා. ඒකල බඳුනේ තියා බඳුනේ ලොකෙන් දානවා. මාස දෙකක් තුනක් විතර. මාස දෙකක්. ඒ සාමාන්‍ය අපි ගත්තොත් එහෙම හිතවන්න සුසු මාස සාමාන්‍ය අඩි එකමාරක් විතර ඉස්සෙනවා. පත්‍ර කීයක් විතරයි? පත්‍ර තට්ටු 6ක් 7ක් විතර එනකොට පත්‍ර තට්ටු 6ක් 7ක් එනකොට එතකොට අපි සුටුවන්න නම් මං අහන්නේ ඒතර පේර අතර පැලේ පරතරේ කොච්චරක් තියෙන්න ඕනද? වලක ගැඹුර කොච්චරක් තියෙන්න ඕනද? වලක ගැඹුර තියෙන්න ඕන අඩියක්වත් යට තියෙන්න ඕන. අඩියක් පළව තියෙන්න ඕන. අඩියක් දිග තියෙන්න ඕන. කියන්නේ 1.1 ප්‍රමාණය දාගන්නවා. ඊට පස්සේ වලක් අතර පරතරය දල දෙකක් අතර පරතරය අඩි 12න් එහා යන්න ඕන. අඩි 12ක්වත් තියෙන්න ඕන. අඩි 15 තමයි සාමාන්‍යයෙන් මේ කුෂිකන් දෙපාර්තමේන්තුවේ නිගමනයේ අපි මේ සාමාන්‍යයෙන් අර පස අහ කෑරුවා කියලා නේද තමයි කියන්නේ. දුකයිනේ ළඟ හිටියා. ඒ නිසා මේ ළඟ හිටනවා. ගොඩක් ළඟ හිටන්න ඕනේ. මොකද පේර පැලේක පේර ගහක් සාමාන්‍ය අවුරුදු 3ක් විතර යනකොට අතු යනවා අඩි 8ක් විතර ඈත. එතකොට පේර පැලේ සිටුවගද්දි මොනවද දාන්න ඕන පහළට? එහෙනම් විශේෂයක් තියෙනවද? අපිට පුළුවන් මේ පොහොර දාන්න ඕනේ. පොහොර කියන්නේ මේ කොම්පෝස්ට් පොහොර භාවිත කරන ගොඩක් හොඳයි. කොම්පෝස්ට් පොහොර ටිකක් දානවා. මේ සාමාන්‍ය කොම්පෝස්ට් මේ පොහොර කිලෝ එකක් විතර දාගන්න තියෙනවා නම් මේ බලට හොඳයි. දාලා ඒක තව මේ පොස්පේට් පොහොර පොඩ්ඩක් දානවා. සාමාන්‍ය ග්‍රෑම් 100ක් විතර දානවා. දාලාගෙන පැලේ හිටුවා. එතකොට මේ පැලේ සිටීමේ ඉඳන් එතකොට දැන් මේ අපි කතා කරන්නේ අවුරුදු 30ක අත්දැකීම් තියෙන පුද්ගලයෙක්. ඒක මම හිතන්නේ ඉගෙනගෙන පොතක ලියන එක්කෙනෙක් නෙවෙයි ඊට වඩා අත්දැකීම තමන්ගේම අත්දැකීම. ඒතකොට වතු කිහිපයක ඒ කියන්නේ මේ වෙනකොට වතු විශාල ප්‍රමාණයක් එක්ක ගැටලා ඒ තියෙන අත්දැකීම්. එතකොට මුලින් ඉඳන්ම පැලේ හිටපු දවසේ ඉඳන් මොන වගේ නඩත්තු කටයුතු කරන්නේ? පැලේ හිටවලා ඉවරලා මන ජල සැපීමක් කරන්නේ. මුලින් ඉඳන්. ඔව්. කියන්නේ පායන කාලේට නම් වතුර නැති කාලේ නම් මේ දවස් දෙකෙන් තුනෙන්වත් වතුර සපයන්න ඕන. ඒ අතරදී අපිට පුළුවන් පැලයක් හිටවලා මාසයක් විතර ගියන් පස්සේ නයිට්‍රජන් අඩංගු පොහොරක්. කියන්නේ යූරියා බොහොම සුළු ප්‍රමාණයක්. ග්‍රෑම් 10ක් 15ක් වගේ ප්‍රමාණයක් ගහ වටේට ඉන්න පුළුවන් අර තෙතමනේ තියෙන්නේ. ඊට පස්සේ පේර පැලේ වලින් ලොකු වෙලා යනවා. අතනෙලා. ඊට පස්සේ පේර පැලේ මාස 3ක් කියන් පස්සේ හිටවලා මාස 3ක් කියන් පස්සේ අපිට පුළුවන් වර්තන කප්පාදුව කියලා පළවෙනි කප්පාදුව ගහ පැතිරවීමක් කරනවා ඒකේ. කියන්නේ ගහ පැතිරවීම. අතු වැඩි කරනවා. මාස 3කදී තමයි කප්පාදුව පටන් කරනවා. ඒතකොට හිටවපු දවසේ ඉඳන් මාස 3ක් යනකල් ගහ හැම වර්ධනය. කපලා ඊට පස්සේ අයත් මාස දෙකක් ඒ කපලා ඉවරලා අපිට පුළුවන් පළවෙනි පොහොර දානකොට ඒකට දානවා NPK මිශ්‍රණය. NPK මිශ්‍රණය. කියන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑස් කියන වර්ග මිශ්‍රය කරනවා. ඒ වෙලාවේදී නයිට්‍රජන් පොඩ්ඩක් වැඩි කරනවා. අපිට පැලේ ලොකු කරගන්න ඕනේ නේද? ඒ කාලේදී මාස 3න් පස්සේ නේද? මාස 3න් පස්සේ නයිට්‍රජන් පොඩ්ඩක් වැඩි කරනවා. කියන්නේ 2.1 මිශ්‍රණය යොදනවා. කියන්නේ N 2යි P 1යි K 1යි. ඊට පස්සේ මාස අපි වර්තන කප්පාදු වාර 3ක් කපා දැන් මාස දෙකකින් දෙකට කප්පාදු කරන්නේ වාර 3ක් කපුවාන් පස්සේ ඊළඟට වර්තන සේවා කියලා කප්පාදු වෙනවා. ඒ කප්පාදු කරනකොට
ඒ වෙනකොට අපිට මේ ඵල දරන තත්ත්වයට තාකි පරිණත වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි n අඩු කරනවා. n අඩු කරනවා. n එකක් P2 A 2. يعني phosphorus potash වැඩි පැත්තෙන් දානවා අඩු කරනවා. එතකොට දැන් ගහ උසට ඇවිල්ලා. ඒතර ගහට මාස කීයද? ඒ වෙනකොට මාස 9ක් මාස 9. ඒතර පළ දරන තත්ත්වය ඒක පළ දරනවා. ඒක පළ දරනකොට මොකද කරන්න ඕන? කප්පාදු ඒ කප්පාදු මේ ගහ පැතිරීම වැඩි කරනවා. කප්පාදු කර පැතිරීම වැඩි කරනවා. පැතිරීම වැඩි කරනවා. ඒ වෙලේ විශේෂයෙන් අපි බලන්න ඕන ගහක් පදනකොට මේ ගහේ දැල්ලේ කෙලවර ගැන හරියටම තේරෙන දැල්ලේ කෙලවරේ කුඩාම මල් පොට්ටු තියෙනවා. මල් පොට්ටු ඇහැට පෙනෙන්නේ නොපෙනෙන ප්‍රමාණය. ඒක කපන්න නැතුව පරිස කරගන්න. සෙමෙන් කපන ඊට පස්සේ ගහ දැන් එනවා. ඊට පස්සේ දැන් ගහේ ඊළඟ තියෙන අරත්තුක තමයි පළ ආවරණය කිරීම කරන්නේ. ඒතර ආවරණය කරන්න හොඳම දේ මොකද්ද? කඩදාසියද පොලිතීන පත්‍ර කඩදාසි. එතකොට අපිට උදාහරණයක් පෙන්නන්න පුළුවන් අර්ථන අර පොලිතීන් එකක් ආවරණය කරලා මොකදලා තියලා තියෙනවා. ඔව් පොලිතීන් එක ආවරණය කරලා මොකද වෙලා තියෙන්නේ? ඒක වෙන්නේ තැම්බෙනවා. පොලිතීන් එකකින් ඉඳලා තැම්බිලා තියෙනවා. ඒතර පොලිතීන් එක සාර්ථක වෙන්නේ. සූර්යාලෝකයේ විවෘතව ඇතුළම ඇතුලේ ජල වාෂ්ප ඇදෙනවා. ඒ ජල වාෂ්ප රත් වෙලා ගෙඩිය තැම්බෙනවා. හරි ඒතකොට දැන් එහෙනම් අපි යන්නේ මේ කඩදාසියකින් ආවරණය. මේ පත්‍ර ආවරණය තමයි යන්නේ. කඩදාසි සේම්. මේ මේකේ මේ ආරක්ෂාව ඒතර මේ ආවරණය කිරීම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මේ ආවරණය කිරීම බලාපොරොත්තු වෙන්නේ පළතුරු මැස්සකින් මේ ඵලය ආරක්ෂා කිරීම. ආරක්ෂා කරන. ඒ වගේම තමයි මම හිතන්නේ ගෙඩියක් අත් තිබ්බම පස්සේ කළු පාට ඩොට් නැතුව හොඳ අලංකාරවත් ගෙඩියක් ගන්නවා. ගෙඩියක් හැදෙනවා. අවුව වැටෙන්නේ නැතුව තියෙනකොට ගෙඩිය ලස්සන වෙනවා. ලස්සන වෙනවා නේ. අපි කියමු ගෑනු ළමයි කව්වේ ගොඩක් හිටියොත් එහෙම ගෑනු ළමයි දීක දෙන්නම එරෙනවා. ගෑනු ළමයි කළු වෙනවා. ඔව්. ඒ නැතුව අපි මේ මෙයා ටිකක් ආවරණය තිබුත් එහෙම ටිකක් ලස්සනයි. කියන්නේ මේ අපි වෙළඳ පොළට අරන එකක් නේ. ඔව්. ඒතර අපි කොයි අවස්ථාවද දැන් අපිට මේ ඵල වර්ග කීපයක් තියෙනවනේ කොයි අවස්ථාව වගේද ඵලය තෝරගන්න ආවරණය කරනවා. දැන් මේ ප්‍රමාණය ඒ තමයි ආවරණය. දැන් මේ මීට වඩා මේ පොඩි ගෙඩි වලට මේ කොලයක් දැම්මොත් එහෙම මේ නටුව තාම හයි නෑ. ශක්තිමත් නෑ. මොකද කසාදයක් බදලා දෙන්න මේ පිරිමි ළමෙක් හරි ගෑනු ළමෙක් හරි නියම හරි වයසට ආවොත් විතරයි හරියන්නේ. හරි වයසට වදින්න ඕන. මේ දළු වයසෙන් හරියන්නේ නැහැ කියන්නේ. කුඩා වයසෙන් කතා වදින්නේ නැහැ. ඒක කරමු. දැන් අපි දැන් මේ පළ ආවරණය යොදාගන්නේ. දැන් මේක මේ සමහරෙක් මේ දැන් පුරුදු වෙලා තියෙනවා මේ පැත්තට දාන්න. පැත්තට දාලා මේ කොලයකුත් එක්ක කියන්නේ පෙර කොලයකුත් එක්ක අල්ලලා මේ කවර දානවා. ඒකෙන් වෙන්නේ පෙර කොලේ ඉදිලා වැටෙනවා. ඊට පස්සේ මේ පළ ආවරණේ පැත්තකට ඇලෙනකොට මෙතනින් ඉරෙනවා වැස්ස පෙමිලා ඉරිලා මේක විවෘත වෙනවා. විවෘත වුණාන් පස්සේ මැස්ස ඇවිල්ලා පිටිනවා. හරි දෙයක් කරනවා මේ විදිහට කරගන්න ඕනේ. දැන් මේක අපි දාගන්නේ මේ මැදට ඉන්නවා. කියන්නේ මේ ඍජුව එළිය එළියෙන් ඕනේ. ඍජුව ගෙඩි එන්ද්‍රා මෙතනින් ඔන්න ස්ටෙප්ලර් එකක් දානවා. දාලා මේක එක ගෙඩියකට එක ගාන දාන්න ඕනේ. වෙනම දාන්න. ඔව් වෙනම දාන්න ඕනේ. එක ගෙඩියකට එකයි දාන්නේ. එතනින් මෙහෙම දානවා ඇතුළට. ඔන්න. ඒකලා මෙතනට හොඳට අසුර ගන්නවා. මේ වෙලාවේදී මේ ඵලයේ නටුව කියන්නේ ගෙඩියේ නටුව මේ පරිසම් කරගන්න ඕනේ තැලෙන්නේ තින්න. ඊට පස්සේ මෙතනින් අල්ලලා මේ විදිහට කිට්ටු කරලා ඊට පස්සේ මේ කොලේ කැරකුණත් ප්‍රශ්නයක් නෑ. ඉරෙන්නේ. එතකොට මේ ඵලයේ ඉන්නේ ගෙඩියේ ඉන්නේ මේ පහළ. කවුකට මේ විදිහට. එයාට හොඳට පහසුවෙන් එනවා. එතකොට දැන් මේක මේ පැහිලා ඉවරයි කියලා අපි දැනගන්න ඕනේ. පැහිලා වෙලා කියලා මේ දැන් මේ අපි ගෙඩියට මේ කොලයක් දානවනේ මේ ප්‍රමාණයට දාලා හරියට මාසයක් යනකොට. මාසෙට යනකොට අල්ලනකොට අපිට අතර දැනෙනවා ගෙඩිය. පැහිලා සල්තයි. හරියට මාසෙට. ලොකුට දැනෙනවා. ලෝක දැන සාමාන්‍යයෙන් අපිට ඒක පොඩ්ඩක් සැකසහිතන පොඩ්ඩක් ඒ පැත්තෙන් බලන්න. එතකොට සාමාන්‍ය මෙතනින් ඵලේ කතුරක් කරන් මේ කපලා ගන්න නම් ගොඩක් හොඳයි. කියන්නේ ඒකට ඵල නෙලීමේ කප්පාදුවක් කියලා කියන්නේ. එහෙම කපලා ගන්නවා හොඳයි. දැන් තියෙන මේ ස්වභාවය අනුව වෙන ස්වභාවය අනුව මේ කඩලා ගන්න. දේශිත කඩලා ගන්න. කප ඉන්දික කාලේ අපිට යනවා කියලා. කරගන්නවා නම් මෙතනින් කපලා ගන්න එක තමයි හොඳ වටින්නේ. මේ කියන්නේ ඵලය මේ නිලන අවස්ථාවේදී කරන කප්පාදු. ඔව්. ඊට පස්සේ ඵල ආවරණය කරා. ඊට පස්සේ දැන් ඔය විදිහ අපිට එන්න පුළුවන් පේරෝල් එන්න පුළුවන් ලෙඩ රෝග මොනවද? එනවා එකක් එනවා පිටිමකුණ. පිටිමකුණ එනවා. මොනවද විශේෂ කරන්නේ? පිටිමකුණ ඉවත් කරගන්න අපි වික්‍රමනාශක දෙනවා මේ
කුඩුස් කියලා තෙල් එකක් තියෙනවා. එහෙම නැත්නම් කැල්කොන් කියලා. ඒක තියෙන්නේ මේ ප්‍රොපෙනෝපෝස් කියන අන්තර්ගතයේ රසායනිකයේ. ඒක මේ ගානවා පිටිමකුණ ඉවත් වුණා නම් කියන්නේ මැරිලා ඉවත් වුණාන් පස්සේ අය ඒ තෙල් වල ගහන්නේ නැහැ. පිටිමකුණ ඉන්නවා විතරයි තෙල් ගහන්නේ. පිටිමකුණ. ඊට පස්සේ ආයෙ මොනවද වෙන්න පුළුවන්? ඊළඟට එනවා මල් වලට දළු වලට විදින මැස්සෙක් එනවා gadu මැස්ස. පොඩි කටු ටිකක් තියෙන පිටලා මේ පයින් චූටි මැස්ස. කුඩා මැස්ස. මේ මැස්සෙන් ආනේ නවත්ත ගන්න මොස්පිලාන් අනිවාර්යෙන් යොදන්න. අපි තෝරගෙන මොස්පිලාන් තමයි. මේ මොස්පිලා යොදනකොට මේ මොස්පිලාන් වලට අපි බිලට් පොඩ්ඩක් දානවා. ඒක දිලිරනාශකයක්. ඒ වෙනකොට අපි ඇටොමික්ස් කියලා තියෙනවා හෝමෝන් එකක් පොඩ්ඩක් දානවා ඉස්සෙල්ලා කතාවට. ඒතර ඒ කප්පාදු ඒ දෙන්න. ඒතර ඊට අමතරව අපි අර මුල් වලින් මොන හරි රෝගයක් වෙනවද නැත්නම් ඒක ඉස්සෙල්ලා කතා කරා අම්ල වල ගැටි. මේ මුල් වලින් රෝගයක් කියන්නේ මේ සමහර ඒවාට වටපණුව කියලා. සමහර වෙලාවට වටපණුවගේ රෝගෙත් එන්න ඉඩ තියෙනවා. අපි පුළුවන් තරම් මේ ඒ රෝග වළක්වා ගන්න පුළුවන් පසට අපි මේ ඉන්න තියෙනවා මේ දියරයක්. ඒක ඇවිල්ලා කියන්නේ මේ පෙනජෙටික් කියන මේ කුඩු වර්ගයක් තියෙනවා. ඒක ඇවිල්ලා මේ ශුද්ධ ජීවියෙක්. අපි ඒක දී ගන්න ඉවරලා මේ පසට හිනවා. ඊට පස්සේ ශුද්ධ ජීවිය වර්ධනය වෙනවා මේ පස්සේ. ඊට පස්සේ ශුද්ධ ජීවිය මේ පස්සේ වර්ධනය වෙලා මේ පස්සේ තියෙන මූල ද්‍රව්‍ය එක ප්‍රතික්‍රියා කරනවා. ඒ ප්‍රතික්‍රියා කරලා ඒ මූල ද්‍රව්‍ය මේ ගහට උරා ගැනීම ශක්තිය වැඩි කර දෙනවා. ගහට සහජීවන මේ බැක්ටීරියා තමයි ඒක දාන්නේ අපි. ඊට පස්සේ මේ යා සහජීවනයක් දෙනවා. ඒ වෙනකොට මූල මණ්ඩලය හරි ශක්තිමත් මේ ඕන තැනකට ගිහිල්ලා වෙලා කෑම උරා ගන්න පහසු වෙනවා. ඒ පහසු වෙනකොට වටපණුව આવොත් වටපණුවක ඉන්න බැරි තත්ත්වයක් වෙනවා. උන් ඉවත් වෙලා යනවා නිකන්. මුල හයිය නම් මේ මුලේ ශක්තිය වැඩි නම් වටපණුවට කිටි කරන්න බෑනේ. ඒතර ඒ වගේ තමයි රෝගයක සෙප්‍රතිස්යාවක් හැදුනොත් තමයි කැස්ස හැදෙන්නේ නැහැදෙන්නේ. නිකම්ම කැස්ස උන හැදෙන්නේ නැහැ නේ. සෙප්‍රතිස්යා හැදෙන්නේ. අපි මේ සෙප්‍රතිස්යා වලකා ගත්තොත් කැස්ස උන හැදෙන්නේ නැහැ. ඒක මොනවා වලටද මේ gadu මැස්සගේ. මේ gadu මැස්සගේ. මේ gadu මැස්ස අර පුංචි කාලේදී මේ ගෙඩිය මේ පළට විතරදී විදලා උරා බීලා. මේකේ පණුව නැහැ. ඒ වුණාට මේ gadu මැස්ස තුවාල කරපු يعني විදුපු තුවාල වලට දිලිර ඇතුළේ. අර මේ පොඩි කාලේ තුවාලයක් ඇතුලේ පැල්ලන් හිටවනවා. ඒ දිලිරේ එන්න ගෙඩිය පැහෙන්න තැන දිලිරේ වර්ධනය වෙනවා. ඒක තමයි පේර වගාවේ තියෙන මේ කටයුතු ටික. ඒතකොට සාමාන්‍යයෙන් අක්කරයකට පේර පැල කීයක් විතර හදන්නේ? අක්කරයකට 210යි. 210යි. අක්කරයට අර අපි කතා කරපු අඩි 15 දෙයක් වගේ ලැබෙන්නේ නැති. ඒකින්ද අපි අඩුම තරමේ ගෙදරත් තනි පැලයක් හරි හදලා රටට වැදගත් වෙන දෙයක් පණිවිඩයක් දෙමු. එතකොට මම හදවතින් නිෂ්පාදනය කරන පේර පිළිබඳ විශේෂ දැනුම තියෙන අවුරුදු 30ක පළපුරුද්ද අපිට ලබා දුන්නා. මුළු ජනතාවටම මුළු ලෝකවාසීන්ට මේක පැතිරෙනවා. මේ දැනුම ඒකින්ද හදවතින් නිෂ්පාදනය ඔහුගේ දැනුම ලබා දීම පිළිබඳ. එතකොට අපි මේ වගේ තවත් වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. මාව subscribe කරන්න, channel එක share කරන්න, අනිත් කට්ටිය සඳහා දැනුම බෙදා ගැනීම සඳහා. බොහොම ස්තුතියි.